හයි ඔන්න ඉතින් අපි හිතුවා අද අපේ අවුරුදු දවස් ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ 12 වෙනිදා උදේම අපි රාගම ඉඳලා මම ගම්පල. ඉතින් අපි අවුරුද්දට රාගම ඉඳලා ගම්පල වෙන ගමන් තමයි මේ. පැය දෙකමාරක් විතර ගියා. ගිහිල්ලා මේ තමයි ඉතින් අපේ ලස්සන ගම. හරිම කොළ පාටයි නේද? මේ තමයි ඉතින් ගියපු ගමන් උදේට හමුුණ කෑම එක පොලොස් හදලා පරිප්පු හදලා. ඉතින් 12 වෙනිදා තමයි මගේ 26 වෙනි උපන්දිනේ. ඉතින් එදා රෑ අපේ ගෙවල් වල කට්ටිය, අපේ නෑදෑයෝ, මගේ පුංචිලා බාප්පලා මාමලා අපි හැමෝම එකතු වෙලා එදා උපන්දිනේ සැමරුවා. ඉතින් එදාගත්තු වීඩියෝ මේ විදිහට ඉතින් නටලා කාලා බීලා නටලා ටිකක් විනෝද වෙලා තමයි ඉතින් අපේ පවුල කොහොමද ඉන්නේ. මගේ චූටි පැටියත් ඉතින් කාගේ අතටවත් තාම ඉතින් වැඩි යන්නේ තාම පොඩිනේ, තේරෙන්නේ නැහැනේ. ඉතින් මගේ අතේ මෙල්ලීගෙන ওই විදිහට යත් ටිකක් ඩාන්ස් කරා. මේ විදිහට තමයි ඉතින් මගේ 26 වෙනි උපන්දිනේ ගෙවුනේ. මේ 12 වෙනිදා 13 වෙනිදා පාරණ පුරුදු විදිහට ඉඳලා අත්තම්මලා ගෙදර ගියා. මට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. මේ 14 වෙනිදා ඉතින් අවුරුදු දවසේ අපි එකතු වෙලා කිරි උතුරන්න තමයි ලෑස්තිය. ඉතින් මේ විදිහට හරිම ලස්සනට කිරි ඉතිරුවා. අපේ චූටි පැටියාගේ ඉතින් පළවෙනි අවුරුද්දනේ. අත් හරි ආසාවෙන් බලන් හිටියා. එයාත් වඳිනවා. කිරි උතුරනකොට ඔය විදිහට වඳිනවා එයාත්. එයාට ඉතින් හරි ආසයි. මේ ඉතින් අපි කිරි උතුරලා ආහාර අනුභවය වෙනකම් නාරංකියවුන් හැදුවා. ඉතින් ආහාර අනුභව වෙලාව ආවට පස්සේ අපේ ඉතින් වැඩිමල්ම කියන අපේ අයියා අක්ක බැඳලා ඉන්න අපේ අයියා ඉතින් අයියා එකතු වෙලා හැමෝටම ආහාර අනුභව වෙන එකට ආවට පස්සේ මේ විදිහට කෑම කැවුවා. ඉතින් අද කෑම කාලා දවල්ටත් කෑම කාලා අපි මේ රෑ වෙලා ලස්සන ෆොටෝ ටිකක් ගැහුවා. හවස් වරුවේ රෑ වෙලා අපේ මාමලා ගෙදර කෑමට යන්න තියෙනවා. ඉතින් මේ තියෙන ෆොටෝස් ටික අනිති මාමලා ගෙදර ආවා කෑම කාලා. අනිවාර්යයෙන් ඉතින් අපි පවුලේ කුදුනොත් නටනවම තමයි. කෑම කාලා ඔන්න එකතු වෙලා කොළඹ නැටුවා. මේ ඉතින් 15 වෙනිදා පුංචිලා ගෙදර කෑම කාලා මේ විදිහට සතුටින් එක්කම විනෝද වෙලා බෙල්ලෝ ගහලා කැට ගහලා ඔන්න ඔය විදිහට අපේ අවුරුදු දවස් ටික හරියම සතුටින් ගෙවුණා. ඉතින් ඔයාලගේ අවුරුද්දත් කොහොමද කියන්නකෝ.